समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदा धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මාතෘකාවක් ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් සිද්ධ කරන්න කියන ආරාධනාවයි තියෙන්නේ. ඉතින් මම සසරට බණ කියන්නේ නිවනට තමයි බණ කියන්නේ. ඒක නිසා මේ ධර්ම දේශනාවත් නිවනට. ඒ නිසා නිවනට මේ සිත හරවන්න අමාරුයි. මොකද බලාපොරොත්තු අරමුණු කරපු සිත පංචකාමයේ අරමුණු කරපු සිත අතීත අනාගත අරමුණු කරපු සිත ඒවමයි හොයන්නේ. ඒවම නේද හොයන්නේ. බලාපොරොත්තු අරමුණු කලේ සිතයි. පංචකාමයේ අරමුණු කරන්නේ එකක් සිතයි. අතීත අනාගත අරමුණු කරන්නේ එකක් සිතයි. ඔය තාක්කල් සිත නිවෙන්නේ. ඔය තාක්කල් සිත නිවෙන්නේ. එහෙනම් නිවන කියන ධර්මතාවය කරුණු තුنين බැහැර වෙන්න ඕනේ. එතකොට සිත නිවන අරමුණු කරනවා. එහෙනම් නිවන අරමුණු කරන්න නම් බුදුරජාන් වහන්සේ අපිට මේ විවිධ ආකාරයෙන් විවිධ පැති වලින් ධර්මය දේශනා කළා. ස්කන්ධ පහකින් දේශනා කළා. ආයතන 12කින් දේශනා කළා. ධාතු 18කින් දේශනා කළා. තව තියෙන ගොඩාක් ඒවා. දොරවල් වල ස්වභාවය පෙන්වලා දුන්නා. අරමුණු වල ස්වභාවය පෙන්වලා දුන්නා. දොරවල් කිව්වේ අධ්‍යාත්මික 6. ඒකට කියන චක්කුද්්වාර, සෝතද්්වාර. බාහිර අරමුණු වලින් පෙන්වලා දුන්නා. ඒවා නිසා හටගන්න සිත්වල ක්‍රියාකාරීත්වයෙන් පෙන්වලා දුන්නා මේ දහම. ඒවා ස්පර්ශ වීම පෙන්වලා දුන්නා. ඒ ස්පර්ශ වීම නිසා විඳින සිතේ විඳින ආස්වාදයන් පෙන්වලා දුන්නා. ඒ අනුව ඒවා සංඥාවෙන් සිත සකස් කරගන්න ආකාරය පෙන්වලා දුන්නා. ඊට පස්සේ සටහන් ටික ඔක්කොම මොලේ ශෛල අතරට දාගෙන නැවත අරමුණු කරන්න. ඒ අරමුණු කරන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. චේතනා. තෘෂ්ණාව පටන්ගෙන ක්‍රියාත්මක වෙන ආකාරය පෙන්වලා දුන්නා. ඒ වගේම අරමුණු කල්පනා කරන එක, හොයන එක, සොයා බලන එක පැහැදිලිව දේශනා කරා. 32ක් ධර්මයන් වෙන් කළා පෙන්වුවා. මෙන්න මේ ක්‍රියාකාරීත්වය. කුණප කොටස් 32ක්. තර ඉන්ද්‍රියන් 22ක ක්‍රියාකාරීත්වය පෙන්වලා දුන්නා පරම සත්‍ය වශයෙන්. එහෙනම් අපි එයින් එකක් ගමු. ඒ ඔක්කොම කියන්න බෑනේ කෙටි කාලයක් තුලනේ. අපි ගන්නවා ධාතු වලින් විසඳ ගන්න පුළුවන්. මේ ඕන මේකකින් මේ සත්‍ය විසඳ ගන්න පුළුවන්. අපි ගන්නවා ධාතු. ධාතු බුදුරජාන් වහන්සේ 18කට බෙදලා පෙන්නනවා. ඒ කියන්නේ ඇස, රූප, සිත. ඇසට කිව්ව චක්කු ධාතු, බාහිර රූපයට කිව්ව රූප ධාතු. ඒ දෙක ප්‍රත්‍යයෙන් හට ගන්න විඥාණයට කිව්ව විඥාන ධාතු. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. සෝත ධාතු කිව්වේ කනට. ශබ්ද ධාතු කිව්වේ ශබ්දයට. ඒ දෙක ප්‍රත්‍යයෙන් හටගන්න යම් සිතක් ඇද්ද ඒක විඥාන ධාතු. ඒ දෙක ප්‍රත්‍යයෙන් හටගන්න සිතක්. ගාන ධාතු, නාසය, ගන්ධ ධාතු, බාහිර
ඒ දෙක ප්‍රත්‍යයෙන් හටගන්න සිත ගාන විඥාන ධාතු. ජීවා ධාතු, දිව, රස ධාතු, බාහිර රසය. ඒ දෙක ප්‍රත්‍ය වීමෙන්, ඕනොන්ට ප්‍රත්‍ය වීමෙන් හටගන්න සිත ජීවා විඥාන ධාතු. කාය ධාතු ශරීරය. ඒකට සම්බන්ධ වෙන්නේ පොට්ටබ්බ හේවත් පහස සීත උෂ්ණ. පොට්ටබ්බ ධාතු. ඒ කරුණු දෙක ප්‍රත්‍යයෙන් හටගන්න ධාතුව කාය විඥාන ධාතුව. මනෝ ධාතුව. ක්‍රියාකාරීත්වය. ඒ අරමුණු මත සිතේ ක්‍රියාකාරීත්වය මනෝ ධාතුව. ඒ ක්‍රියාකාරීත්වයෙන් බාහිර ක්‍රියාවක් අරමුණු කරන ධම්ම ධාතුව. ඒ ක්‍රියාවන් දෙක ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවය මනෝ විඥාන ධාතුව. මේ ටික තේරුම් ගත්තා ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මෙතන පෙන්නනවා චක්කු ධාතු කියන්නේ ධාතුන්ගේ ක්‍රියාවක්. සතර මහා ධාතුන්ගේ. ඒතර අපේ සිත චක්කු හේවත් ඇස කියන අරමුණෙන් සිත පෙරලන්න වෙනවා. මොකටද? සතර මහා ධාතු කියන එකට. ඒකෙනුත් සිත පෙරලන්න වෙනවා. ඒ ධාතු පවතිනේව නෙමේ මොහතකටවත් ක්‍රියාකාරී නිසා ක්‍රියාවකට පෙරලන්න වෙනවා. ඒතකොට ඇස පෙරලන්න වෙනවා ක්‍රමානුකූලව ඒ විපරිණාමයට පෙරලන ස්වභාවය. ඒතර ධාතු කියන ස්වභාවයට පෙරලන්න වෙනවා ධාතුන්ගේ ක්‍රියාව කියන ස්වභාවයට පෙරලන්න වෙනවා. ධාතු කියන වචනේ මාගදී භාෂාවේ ධාතු කියන්නේ මුකුත්ම නැති හිස් දෙයකට. දැන් ඒතර ප්‍රශ්නයක් වෙනවා. හයි. ඇස පේන්න තියෙනවා. හැබැයි මේ ධර්මය දකින්නේ මනසින්. මනසින් මේ ධර්මයට සිත දැස්සොත් තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයට සිත වැටුණොත් ඒ සිත ඒ කියපු කරුණු නිවැරදිව අරමුණු කරනවා. ධාතු කියලා අරමුණු කරන්නේ ඇස නෙමෙයි. ධාතුන්ගේ ක්‍රියාව අරමුණු කරනවා. එහෙනම් සිත නිවැරදි වෙනවා. ඒ ධාතුන්ගේ ක්‍රියාවේ ශුන්‍යතාවය අරමුණු කරනවා නම් සිත වඩාත් නිවැරදි වෙනවා. එයි. ශුන්‍යයි කියන්නේ. ශුන්‍යයි කියන්නේ ඒ ධර්මතා හතර පරමාර්ථ වශයෙන් සම්මුති. සම්මුති වශයෙන් සම්මුති පරමාර්ථ වශයෙන් සම්මුති. හැබැයි පරමාර්ථය කියලා දේශනා කරනවා. දෙක පැහැදිලි කරනවා තව දුරට ටිකක් ගැඹුරුයි හැබැයි පොඩක් හිතට ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තථාගත ධම හඳුන්වන්නේ විද්‍යාමාන ප්‍රඥප්ති. විද්‍යාමාන ප්‍රඥප්ති. විද්‍යාමානයි හැබැයි ප්‍රඥප්ති. ඒතර ප්‍රඥප්ති කියන වචනේ අර්ථය තමයි යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. ඒකනේ ප්‍රඥප්ති කියන්නේ. සම්මුති කියන්නේ ඒක. යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමකට තමයි ප්‍රඥප්ති කියන්නේ. ඒතර දැන් අපි කතා කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පරමාර්ථ ධර්මයන් හැටියට. අර ධාතුන්ගේ ක්‍රියාව එන පරමාර්ථ ධර්මයන් හැටියට. එතකොට වේදනාව ඒ සිතේ ක්‍රියාව පරමාර්ථ ධර්මයන් හැටියට. සංඥාව ඒ සිතේ ක්‍රියාව පරමාර්ථ ධර්මයන් හැටියට. සංස්කාර රැස් කරගන්නදී පරමාර්ථ ධර්මයන් හැටියට චේතනා කියන චෛතසිකය. ඒ අරමුණු දැනගන්න ස්වභාවයේ විඥානය හැටියට අපි අරමුණු කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ පහටත් කියන්නේ ප්‍රඥප්ති කියලා. එතකොට මේ පහ කොහොමද පනවගත්ත දේවල්? දැන් පනවගත්ත දේවල් වෙන්නේ ඒ එතන සිදුවෙන ක්‍රියාව හඳුනාගන්න දීපු නමක්. එතකොට දැන් රූපය විද්‍යාමානයි හැබැයි ප්‍රඥප්ති. එතකොට අර ධාතුන්ගේ ශුන්‍යතාවය පෙන්වන්නේ නැතුව රූපයක් වශයෙන් විද්‍යාමාන වෙනවා. ධාතුන්ගේ ක්‍රියාව. එතකොට සිත අරමුණු කරන්නේ ධාතුන්ගේ ක්‍රියාවයි. එතකොට ධාතුන්ගේ ක්‍රියාව අරමුණු කරන සිතට අරමුණු කරන්න වෙන්නේ ප්‍රඥප්තියයි. ධාතු අරමුණු කරත් අරමුණු කරන්න වෙන්නේ සිතට ප්‍රඥප්තියයි.
ධාතුන්ගේ ක්‍රියාව අරමුණු කළ සිතට අරමුණු කරන්න වෙන්නේ ප්‍රඥප්තියයි. ඒ හතරම හිස් බව අරමුණු කළොත් අන්න එතනට එන්න වෙනවා සිතට. ඒ තමයි ධර්ම අවබෝධය. ඒ සතර මහා ධාතුන්ට විද්‍යාමාන වෙන්න, ඒත රූප වශයෙන්, ඒත විද්‍යාමාන වෙන්න නම් රූප වශයෙන්, ඒතර විද්‍යාමාන ප්‍රඥප්තිය. ඒත රූපය එහෙනම් විද්‍යාමාන ප්‍රඥප්තිය. ඒත රූපේ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව විද්‍යාමාන එහෙනම් ප්‍රඥප්තිය. ඒ කියන්නේ ක්‍රියාව හඳුනා ගන්න දීපු නමක්. ඒතර ශුන්්‍යතාවය අරමුණු කරන්නේ නැහැ, ක්‍රියාව අරමුණු කරන තාක්කල් ප්‍රඥප්තිය. තේරුණේ නැති. ක්‍රියාවනේ අරමුණු කරන්නේ. දැන් ධර්මය හොයාගෙන යන සිත දැන් ගොඩාක් ධර්මය අහලා තියෙනවා. ධර්මය දැනගෙන තියෙනවා. ධර්මය දැකගත්තේ ඇහෙන් නෙමෙයි. ධර්මය දැකගත්තේ නුවණින්, ප්‍රඥාවෙන්. ඒ නුවණින් අවබෝධය කරා යන ඒ සිත දැන් ඇස අරමුණු කරන්නේ. ඇස අරමුණු කරනවා නම් මේ ධර්මයේ තාම මොකුත්ම වෙලා නැහැ. සතර මහා ධාතු අරමුණු කරනවා නම් එහෙනම් සිත පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ මත. ඒ ධාතුන්ගේ ක්‍රියාවත් අරමුණු කරනවා නම් එහෙනම් සිත තවත් ටිකක් නිවැරදි වෙලා තියෙනවා. ශුන්‍යතාවය අරමුණු කරන තාක්කල් ප්‍රඥප්තිය. ශුන්‍යතාවය අරමුණු කරේ. ඒ කියන්නේ මේ හතර තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ විශ්වයේ මේ හතර තමයි රූප වශයෙන් පෙනී ඉන්නේ. ඒතර මේ හතර පෙනී ඉන්න නම් ඒ හතර දෙනා ඕනේ. ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් මෙයා එක්කෙනෙක් මෙයා එක්කෙනෙක් මෙයා එක්කෙනෙක් මෙයා එක්කෙනෙක් කියලා වෙන් කරන්න බෑ. එතකොට ඒ හතර දෙනා එකතු වෙලා තමයි අර රූපය හේවත් සතර මහා ධාතු හේවත් ධාතුන්ගේ ක්‍රියාව පෙන්වන්නේ. එතකොට එහෙනම් ඒ ක්‍රියාවත් ඒ ධාතුන්ගේ හැසිරීම ක්‍රියාව සතර මහා ධාතුන් ප්‍රඥප්ති පනවගත්ත දේවල්. දැන් ඒතර ඒක ශුන්‍යතාවය අරමුණු කළොත් සිතට මොකද වෙන්නේ? සිත එතකොට තියෙන දෙයක් අරමුණු කරනවද? නැති දෙයක් අරමුණු කරනවා. නැති දෙයක් අරමුණු කරන්න වෙන්නේ. එහෙනම් දැන් වේදනා දැන් මේකෙන් දැන් හොඳට ගන්න පුළුවන්. එතකොට වේදනාව කියන ධර්මතාවය විද්‍යාමානයි හැබැයි ප්‍රඥප්ති. දැන් විදීමක් වින්දනයක් තියෙනවා. මේ තියෙනවා කියන්නේ ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන එක. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ධර්මයට අනුකූලව පෙන්වන්නේ ප්‍රත්‍යයෙන් හටගත්ත කියන කාරණේ. හැබැයි සම්මුති වශයෙන් විද්‍යාමානයි. වේදනාවක් විදීමක් වින්දනයක් දැනෙනවා. ඉතින් දැන් ඕක හොඳටම ශුන්‍යයි කියලා තේරෙනවානේ කලින් ධර්මය එනකම් මොකද ඒක? ස්පර්ශයක් එනකම් එහෙම දෙයක් ලෝකේ තියෙනවද? තියෙනවද ලෝකේ එහෙම දෙයක්? වේදනාව කියන ධර්මතාවය. එහෙනම් වේදනාව කියන ධර්මතාවයත් යම් දෙයක් හඳුනා ගන්න දීපු නමක්ද නැද්ද? ඒ කියන්නේ අර සිතේ හැසිරීමක් හඳුනා ගන්න දීපු නමක්. වේදනාව දැනෙන්නේ ශරීරයටද සිතටද? ශරීරයේ දැනෙන ස්පර්ශය අරමුණු කරන්නේ විදීමක් වශයෙන් සිතයි. එහෙනම් එතකොට වේදනාව කියන ධර්මතාවය ශුන්‍ය හිස්. හැබැයි ස්පර්ශය කියන ධර්මතාවය විද්‍යාමානද? එහෙනම් වේදනාවක් විද්‍යාමානයි. දැන් තේරුණාද කියප. ඒතර වේදනාව කියලා ධර්මයක් ලෝකේ නැහැ නේද? හිස්නේ. හැබැයි කලින් ධර්මය આવොත් වේදනාව විද්‍යාමානයි. එතකන් කො ස්පර්ශයක් නොවන තාක්කල් විඳීමක් එහෙනම් ශුන්‍යද නේද? එහෙනම් අපි ශුන්‍යතාවයේද අරමුණු කරන්නේ ඇත හෝ නැත කියලා අරමුණු කරන්නේ. අන්න සිතට වැරදිලා. අන්න වැරදිලා සිතට. ඒතොර නැති දෙයක් ඇති දෙයක් හැටියට නේ සිත අරමුණු කරන්නේ. ස්පර්ශය ශුන්‍යයි. එයාට පෙනී ඉන්න නම් එයාට විද්‍යාමාන වෙන්න නම් ආයතන හයක් ඕනේ. ආයතන හයක් ඕනේ. එතකන් එහෙම දෙයක් තියෙනවද ලෝකේ? ස්පර්ශය කියලා දෙයක්. ඇස නැත්තම් රූප ස්පර්ශ වෙන්න බෑනේ. කන නැත්තම් ශබ්ද ස්පර්ශ වෙන්න බෑ. නාසය නැත්තම් ගන්ධ සුවඳ ස්පර්ශ වෙන්න බෑ. දිවක් නැත්තම් රසයක් ස්පර්ශ වෙන්න බෑ.
ශරීරයක් නැත්නම් සීත උෂ්ණ ස්පර්ශ වෙන්න බෑ. සිතේ ක්‍රියාකාරීත්වයක් නැත්නම් අරමුණු ස්පර්ශ වෙන්නත් බෑ. දැන් එතකොට ආයතන හයක් නැති තාක්කල් ස්පර්ශයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් ආයතන හයක් ඇති තැන තමයි ස්පර්ශ හයක් විද්‍යාමාන වෙන්නේ. එතකන් කෝ ස්පර්ශ? එතන අපි ශුන්‍යතාවය අරමුණු කරන්නේ නැහැ. වේදනාවක් ඇත කියලා අරමුණු කරනවා නැත්නම් නැත කියනවා. ඒක ධර්මයේ නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ ඇත කිව්වේ සාස්වත දිට්ඨියට. ඇත කියනවා නම් ආත්ම දිට්ඨිය එහෙම නැත්නම් සාස්වත දිට්ඨි සක්කාය දිට්ඨිය. දැන් සක්කාය දිට්ඨිය ගලව ගන්න ඕනේ. ඒ සිතට සෝවන් වෙන්න. මට සෝවන් වෙන්න නෙමෙයි. සිතට සෝවන් වෙන්න සිත සක්කාය දිට්ඨිය ගලව ගන්න වෙනවා. ඒතර සිත සක්කාය දිට්ඨිය ගලව ගන්න නම් සිත ඇත කියලා අරමුණු කරන්න බෑ. නැත කියලා අරමුණු කරන්නත් බෑ. මේ ඇති කල්ලි මේ ඇත කියලා අරමුණු කරනවා නම් සිත නිවැරදි. හැබැයි එතකොට ඉස්සරහා ධර්මයේ ශුන්‍යයි කියලා අරමුණු කරනවා නම් සිත එහෙනම් ආත්ම දිට්ඨියක් නෑ. එහෙනම් සක්කාය දිට්ඨියක් නෑ. ආත්ම දිට්ඨියට සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම දිට්ඨියට. ආත්මය කියන්නේ ඇත කියන සංකල්පය. ඇත කියන මතය. ඇත කියලා පිළිගැනීම සිත. එතකොට දැන් සිතට ඇත කියලා පිළිගන්න බෑ. එයි කලින් ධර්මය ආවොත් නෙමෙයි ආන්නේ. කලින් ධර්මය ආවොත් නේ දෙන්නේ. ඒ කියන්නේ ආයතන හයක් ක්‍රියාත්මක වුණා නම් කලින් එහෙනම් ඉස්සරහා ධර්මය විද්‍යාමානයි පෙනී ඉන්නවා. එතක ශුන්‍යද නැත්. එහෙනම් නැති දෙයක් ඇති දෙයක් හැටියට හඳුනා ගන්න නෙමෙයිද වේදනාව කියලා නම දීලා තියෙන්නේ. ඒ ශුන්‍යයිනේ. එහෙනම් ශුන්‍ය නම් දැන් නැහැනේ. එහෙනම් නැති දෙයක් ඇති දෙයක් හැටියට හඳුනා ගන්න නෙමෙයිද නම දීලා තියෙන්නේ වේදනාව. ඒ නිසා තමයි ප්‍රඥප්ති කියන්නේ. නැති දෙයක් ඇති දෙයක් හැටියට හඳුනා ගන්න දීපු නමක්. ඒතර වේදනාව කියන ධර්මතාවයක් ලෝකෙ ශුන්‍යයි. ඒතර ස්පර්ශයක් ඇති කල්ලි වේදනාවක් ඇත. ස්පර්ශයක් නැති කල්ලි වේදනාවක් පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පස්ස පච්චය වේදනා. ඒතර සලායතන පච්චය පස්ස සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. එහෙනම් ස්පර්ශයත් ශුන්‍යද නැද්ද? ආයතන හයක් විද්‍යාමානද? එහෙනම් ස්පර්ශය කියන ඒ නැති දෙයක් හඳුනා ගන්න දීපු නමක් නෙමෙයිද? ස්පර්ශය කියන්නේ ගැටීම. ඒතකොට දැන් ශුන්‍යතාවය අරමුණු කරන්නේ සිත එහෙනම් ස්පර්ශයක් ඇත කියලා අරමුණු කරනවා. එහෙම නැත්නම් ස්පර්ශයක් නැත කියලා අරමුණු. ඒතර ස්පර්ශයක් ඇත කියලා අරමුණු කරන සිත ආත්ම දිට්ඨියවත් සාස්වත දිට්ඨියවත් සක්කාය දිට්ඨියට වැටෙනවා. ස්පර්ශයක් නැත කියලා අරමුණු කරන සිත උච්ඡේද දිට්ඨියට වැටෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ දහම දිට්ඨි වලින් අයින් වෙන ආකාරයක් තියෙනනේ. දිට්ඨි මත ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. දිට්ඨි විසුද්ධි. ඒතර විසුද්ධි කියන්නේ සුද්ධ කියන්නේ පිරිසිදු වීම. විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදු. ඒ කියන්නේ වැරදි දැකීමෙන් හොඳටම පිරිසිදු වෙනවා. අනිත් පැත්තෙන් කියනවා දිට්ඨිගත සම්පයුක්ත කියලා. දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ වැරදි දැකීමෙන් යුක්ත සිත්. තව හතරක් තියෙනවා දිට්ඨිගත විප්‍රයුක්ත කියලා. ඒ කියන්නේ වැරදි දැකීමෙන් තොර වූ සිත්. ඒතර වැරදි දැකීමෙන් තොර වූ සිත් හදන්න නම් සත්‍ය අවබෝධ කරගන්න ඕනද නැත්? සත්‍ය අවබෝධ. ඒතර සත්‍ය නම් ඉස්සරහ ධර්මය ශුන්‍යයි. ඒකනේ සත්‍ය. ඒතර කලින් ධර්මය එහෙනම් විද්‍යාමානද? කලින් ධර්මයක් පෙනීදීද? එහෙනම් ඉස්සරහ ධර්මයක්. ඉතින් මේක මෙනෙහි කරන්න කොහොමද? හොඳට මෙනෙහි කරලා බලන්න. ඒක නෙමෙයිද සත්‍ය කියලා? තව පැත්තකින් කිව්වොත් ජරා ව්‍යාධි මරණ. එයාට පෙනී ඉන්න නම් જાතියක් එන්න එපැයි. උපදින්න ඕනේ නේද? පහළ වෙන්න, සකස් වෙන්න, පිළියෙල වෙන්න එපැයි මේ නාම රූප දෙකක්. නැත්තම් කොහෙද ජරා ව්‍යාධි මරණ තියෙන්නේ? එතකන් ඒවා ශුන්‍යද නැද්ද? එහෙනම් ඒ ශුන්‍යතාවය අරමුණු කරන්නේ ජරා මරණ නැත කියලා අරමුණු කරනවා. නැත්තම් නැත කියලා අරමුණු කරනවා. ඒතකොට දැන් ශුන්‍යතාවය නැති කරනවා. එහෙනම් කලින් ධර්මය ජාතිය, ඒතකොට ජාතිපච්චය ජරා මරණ. ජාති නිරෝධ ජරා මරණ නිරෝධ. එහෙනම් නැති දෙයක් ඇති දෙයක් හැටියට හඳුනා ගන්න දීපු නමක් නෙමෙයිද
ජරා මරණ කියන්නේ. නැති දෙයක්. ඇති දෙයක් හැටියට හඳුනා ගන්න දීපු නමක්. ඒ හින්දා තමයි ප්‍රඥප්ති කියන්නේ. ඒතර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම ප්‍රඥප්තිද නැති. ඉතින් ඕපහ එකට එකතු කරලා ගත්තාම ඊට වැඩිය ප්‍රඥප්තියක් නේද? ඇයි මම අන්න සම්මුතිය බලවත් වෙලා තියෙනවා. ප්‍රඥප්තිය බල වෙලා. ඒතර මේ පහක් දකින්නේ නැහැ. ඒකත් එකක් හැටියට දකිනවා නම් එහෙනම් එතකොට මොකද වෙලා තියෙන්නේ? එතනත් නැති දෙයක් ඇති දෙයක් හැටියට නෙමෙයි දකින්නේ. මොකක්ද ඇතිද? මම ඇත කියලා ගන්නවනේ. ඒතර මම ඇත කියලා හිතනවා නම් අර පහ වෙන් වෙලා දැකලා නැහැ. ඒතර මම ඇතද එහෙම නැත්නම් අර කරුණු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහක්ද තියෙන්නේ. පහක ක්‍රියාකාරීත්වය. ඒතර ඒ ක්‍රියාවත් ඒ ක්‍රියා පහ සිද්ධ වෙන්නේ කලින් ධර්මය ඉදිරිපත් වුණොත් නේද? එතකම ශුන්‍යද නැත්. ඉතින් ඒ සිත ඒ කර්මණු කරන්නේ නැත් සත්‍ය. දැන් එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරපු සාස්වත උච්ඡේද කියන ඔය දිට්ටි දෙක ගැලවෙනවද නැත්? ඇයි? ඇත කියලා අරමුණු කරොත් සාස්වත දිට්ටි, ආත්ම දිට්ටි, සක්කාය දිට්ටි. නැත කියලා අරමුණු කරොත් උච්ඡේද දිට්ටි. දැන් ජරා මරණ නැත කියන්න බෑ. ඇයි? જાතියක් කාපුවාම පෙනී ඉන්නවනේ. නැතනම් නෑම වෙන්න එපා. එහෙනම් ಜಾති නිරෝධ වුණොත් එහෙනම් නැතද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ වෙන්නේ. එතකොට නැත කියලා අරමුණු කරනවා නම් සිතට වැරදිලා. ඇත කියලා අරමුණු කරනවා නම් සිතට ඒත් වැරදිලා. ಜಾති ඇති කල්ලි ජරා මරණ නැත කියලා අරමුණු කරනවා නම් සිත නිවැරදි වෙලා. ಜಾතියක් සහ මුලින්ම නැද්ද? ඒකනේ කිව්වේ බුදුරජාණන් වහන්සේ අර බෝසත්ත්ව ඉපදින තැනම කිව්වනේ. මේ මගේ අවසාන භවයයි කියලා. නැවත මගේ උපතක් නැහැ කියලා. කිව්වනේ. එතකොට ඇයි කිව්වේ? ඒ කියන්නේ එහෙනම් ජාතිය මේ භවයෙන් අවසන් කරනවා. ඒතර ජාතිය සහ මුලින් මේ භවයේ අවසන් කළා නම් ජරා මරණ අහෝසිද නැද්ද? සදහටම. එහෙනම් එතකොට නැත කියන්න බෑ පෘථග්ජනයන්ට. රහතන් වහන්සේට පුළුවන්. රහතන් වහන්සේට පුළුවන්. එයි ආයි ජරා ව්‍යාධි මරණ වර්තමානයේ මේ ස්කන්ධ පංචකයට ක්‍රියාත්මක වෙයි. ඒ පෙර කර්මයන් අනුව. හැබැයි ඊගාව භවයේ ඒතොර දුක්ඛ නිරෝධය නෙමෙයිද? එහෙනම් දුකට හේතුව ජාතිය නෙමෙයිද? එහෙනම් දුක කියන එක ජරා ව්‍යාධි මරණ ශෝක නෙමෙයිද? මේ දුක්ඛාරය සත්‍යය. ජාතිය එහෙනම් සමුදාය සත්‍යයද? සමුදය ජාතිය. ඒතොර ජාතිය සම්පූර්ණයෙන් නිරුද්ධ නම් දුක්ඛ නිරෝධයි. ඒකට ආපු මාර්ගය තථාගතයන් වහන්සේ පෙන්වලා දීපු මාර්ගය නෙමෙයි දාවේ. කවුද ආවේ? සිතයි ආවේ. තථාගතයන් වහන්සේ දහම පෙන්වලා දීලා තියෙන්නේ මටද? සිතටද? දහම අරමුණු කරන්නේ මමද? සිතද? දහම පරීක්ෂා කරන්නේ මමද? සිතද? දහම දකින්නේ මමද? සිතද? දහම අවබෝධ කරන්නේ නිවන අරමුණු කරන්නේ මමද? සිතද? ඒතර නිවෙන්නේ මමද? සිතද? ඒතර නිවිච්ච සිත කොහෙද වැටෙන්නේ? නිවුණනම් සිත ඒ කියන්නේ නැවත ආයේ කවම කවදාවත් හටගන්නේ නැත්තම් ඒ සිත කොහෙද වැටෙන්නේ? අපායට වැටෙනවද? වෙන්න බෑනේ කවදාවත්. එහෙනම් දිව්‍ය ලෝකේ වැටෙනවද? මනුස්ස ලෝකෙට ආයි වැටෙනවද? එහෙනම් බ්‍රහ්ම ලෝක වලට වැටෙනවද? අරූප තල වලට වැටෙනවද? කොහෙටවත් වැටෙන්නේ නැති සිත තමයි නිවුනේ. වැටුණා නම් සසරට නේද වැටෙන්නේ? ඒතර බුදුරජාන් වහන්සේ ඔය අටතැන වැටෙන සිත නෙමේද නවත්තලා දුන්නේ? අටතැන වැටෙන සිත. සතර පාය, දිව්‍ය ලෝකයයි මනුස්ස ලෝකයයි දෙකයි අසඤ්ඤ තලය. ඒකට සිත වැටෙන්නේ නැහැ. සිත කල්ප 500කට අයින් වෙලා තියෙනවා. අයින් වෙලා තියෙන කෙනෙක් ශුන්‍යයි. ඒක ආයි නැහැ. කල්ප 500කට පස්සේ තමයි ආයි අරමුණක් අරගෙන ආයි ක්‍රියාකාරීත්වය ගන්න. රූපාවචර බ්‍රහ්ම ලෝක 15යි, අරූපතල 4යි. ඒතර සතර පායයි, දිව්‍ය ලෝකයයි මනුස්ස ලෝකයයි දෙකයි, අසඤ්ඤ තලය 3යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 15යි 4යි, අරූපතල 4යි 8යි. ඔන්න වැටෙන තැන. ඒතකොට මේ සෑම තැනකටම වැටෙන්නේ පුජ්‍යලයක් වශයෙන්ද? එහෙම නැත්නම් අරමුණක් අරගත්තු සිතද වැටෙන්නේ? හොඳයි අරමුණක් නොගත්තොත් සිතට මොකද වෙන්නේ?
වැටෙන්න බෑ නේද? ඒක තමයි නිවන කියන්නේ. වැටෙන්න කරුණු හදනවා නම් ඒ හදන්න වෙන්නේ හේතු. නැවත ඒ තැන ඒ අට තැනින් එකකට සිත වැටෙන්න හදනවා නම් ඒ හදන්නේ හේතු. පුඤ්ඤාභි සංකාර ඔන්න හේතුවක්. පින්කම් හරිනේ. ඒ අරමුණු කරලා වැටෙනව නේද? අපුඤ්ඤාභි සංකාර පව්. ඒ අකුසල් සිත් 12. එන දුගති වැටෙනවා. එන ධ්‍යාන. ඒ අරමුණු කරපු සිත බ්‍රහ්ම ලෝක වලට. හොඳයි ඔය ධර්මතා තුන නැත්තම් අරමුණු ගන්න. සංකාර, නිරෝධා, විඥාන. දැන් හරිද නිවන? පැහැදිලිද කියන්නේ? එහෙනම් මේ සිත දැන් සිතත් හටගන්න හේතුන්ගෙන්නේ. සිතත් හටගන්න හේතුන්ගෙන්. නිකන් හටගන්න නිකන් මේක ඇතුලේ සිතක් කොහොවත් නැහැ. සමහර අය කියනවා ඔකේ උඩු සිතකුත් තියෙනවා යටි සිතකුත් තියෙනවා කියලා. එහෙම එකක් ධර්මයේ නැහැ. ඒතකොට උඩු සිත හෝ යටි සිතක් කියලා දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලත් නැහැ. සිතකුත් ශුන්‍යයි කියලා තමයි පෙන්වන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් මේ ආයතන දෙයක් එකතු වෙන්නේ නැති තැන සිතක් නැහැ. නෑනේ. අසයි රූපේ එකතු නොවන තැන සිතක්. දැන් කාගාව තියෙන්නේ? කොහෙද තියෙන්නේ? එහෙනම් එතකොට රූප වේදනා. දැන් වේදනාව කියන එක නිකම්ම හිස් ධර්මයක්ද නැද්ද? හැබැයි කලින් ධර්මය આવුත්. අන්න එහෙනම් විද්‍යාමානයි. එතකොට වේදනාව කියන ධර්මතාවය ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක්. එතකොට ප්‍රත්‍ය නැත්තම් නෑ. එහෙනම් වේදනාව කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීපු නමක්ද නැද්ද? යම් ස්වභාවයක් හඳුනා ගන්න දීපු නමක්. ඒ කියන්නේ සිතේ පහසුව හඳුනා ගන්න දීපු නමක් සුඛ වේදනා. හරිනේ? කායික දුක්ඛ වේදනා සිතේ අපහසුතාවය. එහෙනම් ඒ කායිකේ ඒ සතර මහා ධාතුන්ගේ වෙනස් වීම අරමුණු කරන සිත සෝඛයයි. ඒක කායික දුක්ඛ වේදනා. එතකොට එහෙනම් මේ වේදනාව කියන ධර්මය අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? එහෙනම් වේදනාව ඇතද? නැතද? ද ස්පර්ශ ප්‍රත්‍යයෙන්. අන්න ඒක තමයි. එතකොට දැන් ස්පර්ශය කියන ධර්මතාවය ශුන්‍යයි. ආයතන හයක් තියෙන්නේ. එතකක් කොහෙද තියෙන්නේ? එහෙනම් ආයතන හය කියන්නේ යම් දේවල් හඳුනා ගන්න දීපු නම්ද නෙමෙයිද? චක්කායතන. ඇස කියනවා. දැන් එතකොට යම් දෙයක් හඳුනා ගන්න දීපු නමක් නෙමෙයිද? ඇස කියන්නේ චක්කායතනය කියන්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හැසිරීම. ඒතර සතර මහා ධාතුන්ගේ හැසිරීම එහෙනම් සිත නොදන්න සිත නොදැක්ක සිත ඇස කියලා පිළිගන්නවා. ඒ සතර මහා ධාතු කියලා දැක්ක සිත සතර මහා ධාතු ඇටියට පිළිගන්නවා. ඇස කියන ධර්මතාවය සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියලා අරමුණු කරන සිත එය දකින සිත ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට සිත පිළිගන්නවා. ඒ ධාතුන්ගේ ක්‍රියාව ශුන්‍යයි කියලා අරමුණු කරන සිත ශුන්‍යතාවය පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශුන්‍යතෝ ලෝකෝ. ශුන්‍යතෝ ලෝකෝ. මහණෙනි මේ ලෝකෙම ශුන්‍යයි. මේක පෙන්වන්නන්ද? දැන් ජරා මරණ ශුන්‍යයිනේ. ජාති ඇති කල්ලි ජරා මරණ නැත. හරිනේ. ඒතකොට ජාතිය ශුන්‍යයි භවයන් නැති කල්ලි ජාතියක් ඇත. තුන් භවයක් විශ්වයේ තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. ඔය භව ඇති කල්ලි නේද ජාතියද? ඔය තුන් භවයක් නැත්තම් කොහෙද ජාති? ශුන්‍යයිද නැද්ද එතකොට? එහෙනම් කලින් ධර්ම ඇති කල්ලි නේද තියෙන්නේ? එතකන් කෝ ශුන්‍යයි. භවත් ශුන්‍යයි. ඒවා පුරවන්නේ කර්ම විසින්. කර්ම විසින් නෙමෙයි දේ භව පුරවන්නේ. දැන් දිව්‍ය ලෝකයේ කියන ඒ කාම භාවය පුරවන්න නම් කුසල අරමුණු අරගත්ත සිත් එතනට වැටෙන්න ඕනද නැද්ද? එතකොට සතර අපාය පුරවන්න නම් එහෙම එකක් හැදෙන්න අලුතෙන් හැදෙන්න ඒක පුරවන්න නම් අකුසල් අරමුණු කරලා ඒ සිත එතනට වැටෙන්න ඕනේද නැද්ද? එතකන් තියනවාද? භව කොහෙද තියෙන්නේ? එහෙනම් බ්‍රහ්ම ලෝක කොහෙද තියෙන්නේ? තියෙනවා කිව්ව සාසත දිට්ඨි. නැහැ කිව්ව තුච්ඡ දිට්ඨි. හැබැයි මේ බ්‍රහ්ම ලෝකත් අරමුණක් අරගෙන සිත වැටෙනවද නැද්ද? එතකොට මේ බ්‍රහ්ම ලෝකෙට නෙමෙයි වැටෙන්නේ.
ඒ සිතේ හැසිරීම අනුව සිත යම් ආකාරයක හැසිරීමක් තියෙනවා. ඒකට කියනවා කුසල විපාක ක්‍රියා. දැන් අරූපාවචර කුසල් කියනවා, අරූපාවචර විපාක කියනවා, අරූපාවචර ක්‍රියා කියනවා. ඒතොර දැන් තියෙනව නේද අරූපතල හතරක්. ඒ හතරේ ඒතොර කුසල් විපාක ක්‍රියා. ඒතොර තුනෙන් වැඩි වුණාම 12යි. ඔකට තමයි අරූපාවචර සිත් 12ක් කියන්නේ. අහලා තියෙන අභිධර්ම ටිකක් දන්නවනම් දන්නව තේරෙනවනේ. එහෙනම් කුසල් අරමුණු කරන්නේ සිතයි, විපාක අරමුණු කරන්නේ සිතයි, ක්‍රියාව අරමුණු කරන්නේ සිතයි. හරිනේ. දැන් එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වයට එන විශ්ව ක්‍රියාත්මක වෙනවා. මේ බ්‍රහ්ම ලෝක කියලා දෙයක් තියෙනවා කිව්වොත් සාසදිටි. නැහැ කිව්වොත් උච්චේදිටි. එතකොට මේ ධ්‍යාන එහෙනම් අරමුණු කරන සිත බ්‍රහ්ම ලෝකයට නෙමෙයි වැටෙන්නේ, ඒ ක්‍රියාවට වැටෙන්නේ. ඒකටනේ ක්‍රියාසිත කියන්නේ. එතකොට එහෙනම් කුසල් සිත්, විපාක සිත්, ක්‍රියාසිත. එතකොට ඒ ධ්‍යාන අරමුණු කරපු සිත කුසල් සිතක් වෙන්නේ කොහොමද? එතන නීවරණ අරමුණු කරන්නේ සිත. මේ ආකාශය අනන්තයි 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 කියලා මේ අවකාශය අරමුණු කරලා භාවනා කරනකොට කාමච්ඡන්ද තියෙනවද? ව්‍යාපාද තියෙනවද? තීන මිද්ද තියෙනවද? උද්ධච්ච තියෙනවද? නෑ මේ නැවතිලි තියෙන්නේ මේකේ. ඒ අරමුණ ගන්නව නැවත ගන්න. එන උද්ධච්ච විචිකිච්ඡා මේ එකක්වත් නැහැ. එන අකුසල් ක්‍රියාත්මක වෙනවද මේකේ? ලෝභ ද්වේෂ මෝහ නැහැ. එන අකුසල් සිත් 12 එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් ඒතර කෙලස් ක්‍රියාත්මක වෙනවද මේකේ? රාගය, ද්වේෂ, හැබැයි රූප රාග, අරූප රාග කියලා තියෙනවා. රාගයක් චුට්ටක් තියෙනවා. හැබැයි එහෙනම් කෙලස් දුර්වලයි. එහෙනම් ඒව අරමුණු කරන සිත දැන් කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? ස්ථානයක් තියෙනවා. තියෙනවා කියව සාසදිටි. දිව්‍ය ලෝක තියෙනවා කිව්වොත් සාසදිටි. නැහැ කිව්වොත් උච්චදිටි. බ්‍රහ්ම ලෝක තියෙනවා කිව්වොත් සාසදිටි. ඉතින් බුදුරජාණන් තියෙනවා කියන්නේ මේ කුසලයේ අරමුණු කරන සිත එහෙනම් විපාකයක් වශයෙන් අරමුණු කරනවා අල්ප 20000 කොහමද? අර ආකාශය අනන්තයි 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 කියලා ඒ විපාකේ අරමුණු කරනවා. හැබැයි එතන තියෙන ක්‍රියාවක් එතකොට. මොකක්ද? සිතේ ක්‍රියාව. දැන් ඒතර ක්‍රියාව අරමුණු කරන්නේ ඒ අරමුණු කරන්නේ විපාකය. ආකාශය අනන්තයි 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 කියලා. ඒතර ඒ ආකාශය අනන්තයි 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 කියලා අරමුණු කරන්න පුරුදු වුණේ මෙහිදී. ඒ තමයි අකසඤ්ඤාතන ධ්‍යානය කියන්නේ. ඒතර ඒක මෙතන පුරුදු වුණා. එහෙනම් කල්ප 20000කට ආකාශය අනන්තයි 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 අනන්තයි. දැන් එතකොට එතන තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම. ඒ නිසා තමයි ඒවා රූප ධර්මයට හදන්නේ අරූප කියලා. එතකොට එහෙනම් එවැනි තැන් තියනවද විශ්වේ? තියනවා කියව සාසදිටි. නැහැ කිව්වොත් උච්චේදී. දැන් අපාය කියලා තියෙනවද? කොහෙද තියෙන්නේ? නෑ. අකුසල් අරමුණු කරපු සිත දුගති. ඒ කියන්නේ දුක්ඛ අරමුණු කරනවා. අකුසලයේ අරමුණු කරපු සිතක් ඇතනම් ඒ සිතට ඊගාව භවයේ අරමුණු කරන්න වෙන්නේ දුක. ඒක අතිශය භයංකාර දුකක්. ඒතර මේ දුක අරමුණු කරන සිත තමයි ඒ දුගතියට වැටලා කියලා කියන්නේ. අපායක් තියනවා කිව්වොත් සාසත දිටි. අපායක් නැහැ කිව්වොත් උච්චේ දිටි. එහෙනම් මනුස්ස ලෝකයක් තියෙනවද? කොහෙද තියෙන්නේ? නැහැ. මවගේ ගර්භාෂයට සිත නෙමෙයිද වැටුනේ? එතන නෙමෙයිද මනුස්ස ලෝකේ පටන් ගත්තේ? තේරුන්නේ නැද්ද කියපේ? මවගේ ගර්භාෂයකට සිත වැටුණානේ. එතන නෙමෙයිද මනුස්ස ලෝකේ පටන් ගත්තේ? එහෙනම් මනුස්ස ලෝකයට වැටුණාද සිතක්? ද මවගේ ගර්භාෂයට වැටුණාද සිතක්? තේරෙන්නේ? මවගේ ගර්භාෂයට වැටුනේ සිත. එතකොට ඒ මවත් තවත් මවගේ ගර්භාෂයට වැටුණාද ඒ සිත? එහෙනම් කො මනුස්ස ලෝකයක්? දැන් මනුස්ස භවය කියලා කතා කරනවා. හරි ඒක. ඒ සම්මුතිය. ඒක ප්‍රඥප්තිය. එහෙනම් එතකොට දැන් මනුස්ස භවය කියන්නේ ඒ සිත අර ගර්භාෂයට වැටීම නෙමෙයිද? එතකොට ඒ මෑණියන්ගේ එහෙනම් ඒ සිතත්
ඒ ආච්චි අම්මගේ ගර්භාෂයට වැටුණාද නැද්ද? ඒ ආච්චි අම්මගේ සිතත් ඒ මෑණියන්ගේ ගර්භාෂයට වැටුණාද නැද්ද සිත? දැන් එතකොට මොකද්ද ලෝකේ? ප්‍රඥාප්තියෙන් නමක් දුන්න මනුස්ස ලෝකය කියලා. මනුස්ස භව කියලා. ඒතර මනුස්ස භවයද? දැන් මනුස්ස භවයේද සිත වැටුනේ? නෑ. අර ක්‍රියාවකට ප්‍රත්‍ය වෙමින් ආවා. එහෙනම් සිත වැටෙනවා මව් කුසට. ඒකට නේ මනුස්ස භවය කියන්නේ. මව් කෙනෙක්ගේ කුසට සිත වැටුනොත් මොකද්ද මොන භවයේද කියන්නේ? මනුස්ස භවය. ඒතකොට දිව්‍ය ලෝකයට සිත වැටුනහම මොකද්ද කියන්නේ? දිව්‍ය ආත්ම භවයක් කියනවා. ඒතකොට දිව්‍ය ලෝකයක් තියනවද? නැහැ. කුසල් කරලා ඒක හොඳටම කියනවා අර මොකද්ද මේ? දැන් බෝසතාණන් වහන්සේගේ සිත තාවතින්සයට වැටුණා නේ. ඒ බෝසත් කාලේ අර යම් තැනක් පිරිසිදු කරානේ. ඒ කියන්නේ යම් පිරිසකට එතන ටිකක් විවේකාරගෙන වැස්සදාට තෙමෙන්නේ නැතුව යම් පහසුකමක් ඇති කරා යම් තැනක් හොඳට සුද්ධ පවිත්‍ර කරලා එතන ටිකක් විවේකයෙන් ඉන්න. දන්නවනේ. එතකොට බෝසතාණන් වහන්සේ එතන සුද්ධ කළා ගියේ පිටායට එතන ඇවිල්ලා ඒ විවේක ගන්න නෙමෙයි. ඒ බෝසතාණන් වහන්සේට එතන පහසුවෙන් ටිකක් විවේක ගන්න. හැබැයි පවුවද ඇවිල්ලා බලනකොට කට්ටියක් එතන ඉඳන් විවේක ගන්න. බුදුරජාණන් වහන්සේ බැන්නද ඒගොල්ලන්ට? නෑ. සතුටු වුණා. අම්මේ මට ලොකු පින්කමක් කරගන්න අවස්ථාවක් හම්බුණා. ඊට පස්සේ තවත් තරක් සුද්ධ කරා. තවත් තරක් සුද්ධ මං වෙන තරක් සුද්ධ කරගන්න. තවත් තරක් සුද්ධ කරා. ඒ විදිහට සුද්ධ කරලා දැන් පහුවද ඇවිල්ලා බලනකොට එතරම් කට්ටියක් ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ අමනාප වුණාද තරහ වුණාද සතුටු වුණාද? ඒ සතුටුනේ එතකොට අන් අයට යහපත සලසලද නැද්ද? ඉතින් ඔන්න ඔය විදිහට කරපු ක්‍රියාවක් වශයෙන් නේද තවතිසාව පහළ වුණා කියලා කියන්නේ. තේරෙනවද? එහෙනම් තවතිසාව භවයකට සිත වැටෙනවා කියන්නේ එහෙම නැත්නම් දිව්‍ය ලෝක වලට සිත වැටෙනවා කියන්නේ කුසලයක් අරමුණු කරලා සැප විපාක විඳින එක. සැප විපාක විඳින එක තමයි කුසලයක් අරමුණු කරලා සැප විපාක විඳින එතන උසස් සැප ඒක නිසා දිව්‍ය කියලා නමක් තියාගෙන තියෙනවා. තේරෙනවද? දැන් එතකොට പ്രേත භවයක්. දැන් പ്രേත භවයක් තියෙනවද? සිතක් යම් පෙරේතකමක්. එහෙම නැත්නම් වැඩි ආසාවක්, වැඩි ඇල්මක්, වැඩි කැමැත්තක්. ඒකනේ පෙරේත කියලා කියන්නේ. දැන් ඥාතියට පෙරේතයි. ඥාති പ്രേත. තමගේ දරුවා, දුව, පුතා, මොනුබුරා, මිනිබිරිය කවුරු. ඒතර මේ ඥාතීන් මරණාසන්න මොහොතේදී චන්දරාගයෙන් මේ මගේ කියලා අරමුණු කරොත් ඒකනේ පෙරේතකම. එතකොට දැන් සිත කොහටද වැටෙන්නේ? පෙරේත ලෝකෙට. නෑ මේ සිත එහෙනම් පෙරේත වෙලා තියෙන්නේ. සිත නෙමෙයිද පෙරේත වෙලා තියෙන්නේ? ඉතින් එතකොට ඒක ලෝකයක්ද? නෑ. එහෙනම් පෙරේත ලෝකයක් ඇත කිව්වොත් සාස්වත දිට්ඨිය වැටෙනවා නැත කිව්වොත් උච්චේ දිට්ඨිය වෙනවා. සිතේ හැසිරීම තමයි වර්තමාන භවයේ සිතේ හැසිරීම තමයි ඊගාව භවයේ සිතේ හැසිරීම. තේරුණාද නැද්ද කියපේ? දැන් එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන. දැන් විඥානය කියන එක ප්‍රඥාප්තියද නැද්ද? කලින් කොහෙද තිබුණේ? නැහැ. එහෙනම් නැති දෙයක් ඇති දෙයක් හැටියට හඳුනා ගන්න දීපු නමක් නෙමෙයිද විඥානය කියන්නේ? ඒ කියන්නේ සයි රූපයයි සම්බන්ධ වෙන්න කලින් එහෙම දෙයක් නැහැනේ. එහෙනම් සයි රූපයයි සම්බන්ධ වීම නිසා විද්‍යාමාන වෙච්ච ධර්මයකට නෙමෙයිද චක්කු විඥාන කියන්නේ? ඒතර චක්කු විඥාන එහෙනම් ඒ චක්කු විඥාන කියන්නේ රූපය පිළිබඳව දැනගැනීමේ සිත. ඉතින් ඒ හඳුනා ගන්න දීපු නමක් නේක. රූපය පිළිබඳව දැනගැනීමේ සිත. ඒ සිත හඳුනා ගන්න දීපු නමක් නේද චක්කු විඥාන කියන්නේ? ඒතර දැන් චක්කු විඥාන ඇතද? කොහෙද? නැතද එතකොට? නැහැ. එසයි රූපය නිසා විද්‍යාමානයි. දැන් හරිද එතකොට? එහෙනම් සිතක් විද්‍යාමාන වෙන්නේ හේතුන්ගෙන්ද නැද්ද? කන, ශබ්ද. දැන් ඒතර කණයි ශබ්දයයි දෙක එකට සම්බන්ධ වුණේ නැත්තම් ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිතක් විද්‍යාමානද? නෑ. එන එක ශුන්‍යද නැද්ද? හැබැයි මේ ශුන්‍යතාවය නැති කරනවා ධර්මතා දෙක. එතකොට විද්‍යාමානයි. එතකොට යම් දෙයක් හඳුනා ගන්න දීපු නමක් නෙමෙයි දෙන සෝත විඥානය කියන්නේ. ඒක තියෙන දෙයක්ද?
නෑ. අර ධර්මතා දෙක ප්‍රත්‍යයෙන් නේද හටගත්තේ. කනයි ශබ්දයයි නිසානේ හටගත්තේ. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. එතකන් කෝ ඒක. එහෙම දැන් ලෝකේ නෑනේ. එහෙනම් ඒතොර නැති දෙයක් එහෙනම් ඇති දෙයක් හැටියට හඳුනා ගන්න දීපු නමක් නෙමෙයිද? කනත් එහෙමම තමයි. නැති දෙයක් ඇති දෙයක් හැටියට හඳුනා ගන්න දීපු නමක්. එයි. කන කියන්නේ ධාතුන්ගේ ක්‍රියාව. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නේද? ඒතොර ක්‍රියාව ඒ සතර මහා ධාතු ඇතද? නැතද? ඇත කිව්ව සාසුද්ධිටි. ඒකයි මේ ධර්මයේ තියෙන ගැඹුරු බව. එතන මේ සෝවාන් වෙනවා කියන එක ලේසි නෑ නේ. ඔව්. හරියටම නිවැරදිව පරීක්ෂා කරලා නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන සිත එතනට ගන්න වෙනවා හේතුව හා ඵලය කියන එක. දැන් ඒතකොට එහෙනම් කන කියන එකත් ශුන්‍යයි. ඒ කර්මය මුල් වුණා සතර මහා ධාතු ප්‍රත්‍ය වුණා එයින් විද්‍යාමාන වෙනවා ධාතුන්ගේ ක්‍රියාවක්. ඔව්ද නැද්ද? කර්මය මුල් පෙර භවයේ කර්මයයි. එතන මූල ධර්මය. ඒකට කියන හේතු කියලා. එහෙනම් සතර මහා ධාතු අර මවගේ ගර්භාෂයේ දියර දෙකෙන් පොඩ්ඩක් අයින් වුණා නේද මේ දෙකට? ඒතර ධාතුන්ගේ ක්‍රියාවනේ පටන් ගත්තේ. එහෙනම් සතර මහා ධාතු ප්‍රත්‍යයයි ඒන් ක්‍රියාත්මක වෙන ධර්මය ධාතුන්ගේ ක්‍රියාවයි. දැන් එතකොට එහෙනම් කන කියන්නේ මේක හඳුනා ගන්න දීපු නමක්ද නැද්ද? ධාතුන්ගේ ක්‍රියාව. ඒතකොට ධාතුන්ගේ ක්‍රියාව බලපුවම ඒක ඇතද? නැතද? නැහැ ඒක ශුන්‍යයි. ඒ හතර දෙනාත් එක්ක සම්බන්ධ වෙලා තමයි විද්‍යාමාන වෙන්නේ. තනියෙන් පටවි ධාතුවට කොහොත් විද්‍යාමාන වෙන්න බෑ. ඒ පටවි ධාතුවේ ඕලාරික බව එතන තියෙනවා. එක ගත්ත හැකි කළු ගලක් හැටියට. එහෙම නැත්නම් මේ මේස ගන්න පුළුවන් ඉතින්. මේසේ තදයිනේ ඝනයි පටවි ධාතුව හැටියට ආරම්භ කරන්න. හැබැයි අනිත් ධාතු තුනම තියෙනවා. මේකේ. එයාලා assume මේ ධාතු එක්කෙනෙකුට එන්න බෑ වෙන් වශයෙන්. ඒක නිසා තමයි වතුර ඝන වෙන්නේ. දැන් වතුර ඝන වෙනවද නේද? ඒ කියන්නේ උෂ්ණත්වය ඍණ ගිහිලා එහෙට ගියාම ඈතට ගියාම මොකද වෙන්නේ? දැන් ඒතර තදයිද නේද? ඒතර උෂ්ණත්වය එතන උෂ්ණත්වය නැත්තේ නෑ. එතන තියෙනවා. ඒතර ඒ හතර දෙනා. ඒතර වායුවත් එතන තියෙනවා. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ නෙමෙයිද? පැහැදිලිද කියන්නේ? එහෙනම් එතකොට දැන් කන කියන්නේ සතර මහා ධාතු. ඒතර ධාතුන්ගේ ක්‍රියාව ශුන්‍යයි. හිස් මෙන්න මේ ස්වභාවය අරමුණු කර ගන්නවද සිත මේ යථා ස්වභාවය? සම්මාදිට්ඨිය. ඒතර සම්මාදිට්ඨිය මටද සිතද? වැරදුනේ කාටද මෙච්චර වෙලා? මේක සිතන්නේ නෑනේ. එන අරමුණ වැරදියට ගන්න පුරුදුනේ මමද සිතද? සිත. දැන් එතකොට ධර්මයේ මත සිත ක්‍රියාත්මක වීම තුළ සිත සත්‍ය අවබෝධ කරගත්තා. එහෙනම් දැන් සිත නිවැරදි වෙලා තියෙනවා. නිවැරදි වෙච්ච සිත දුගතියට වැටෙන්න බෑ. සත්‍ය අවබෝධ කරගත්ත සිතක් දුගතියට වැටෙන්න බෑ. සත්‍ය අවබෝධ නොකරගත්ත සිතක් තමයි අකුසල් අරමුණු කරන්නේ. මේ සත්‍ය අරමුණු කරපු සිතක් කරන සිතක් අකුසල් අරමුණු කරන්නේ නැහැ. එහෙනම් අකුසල් අරමුණු කරන්නේ නැත්තම් සිත දුගති ප්‍රතිසන්දියක් ගන්නෙ නැහැ. ඒ නිසා තමයි සතර අපාය වහනවා කියලා කියන්නේ. ඒ සතර අපායට සිත වැටෙන්නේ නැහැ. හැබැයි අපාය කියලා ඉතින් දැන් හදාගෙන තියෙනවා පෙන්නන එක රූප එහෙම අඹලා රමයම කරලා. ඉතින් එහෙම තියනවා කියනවනම් ඒක සදාකාලික වෙන්න බෑ. ඒක සදාකාලික දෙයක් කොහෙද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? සබ්බේ සංඛාර අනිත්‍ය කියලාද කියන්නේ? කොහේ හරි තන නිට්ටයයි කියලාද කියන්නේ? දැන් භව තුන එහෙනම් නිට්ටය වෙන්න ඕනේ. ඒ කාම භව, රූප භව, රූප භව. ඒක එහෙනම් නිට්ටයයි. ඒ ඒකනේ ආයෙතන්ට වැටෙනවා කියන්නේ. ඒතකොට එහෙනම් එතකොට තථාගතයන් වහන්සේගේ ධර්ම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. සබ්බේ සංඛාර අනිච්චා කියන එක. එහෙම විශ්වේ නැ සිතේ හැසිරීමක් තමයි ඊගාව භවයේ ක්‍රියාත්මක වෙන්නේ සිතේ හැසිරීම. දැන් එහෙනම් පෙර භවයේ අපි කුසලයක් අරමුණු කළා නෙමෙයිද මේ සිතේ හැසිරීම මේ මවගේ ගර්භාෂයේ දියර දෙකට වැටුනේ. දැන් ඒතර මනුෂ්‍යාත්ම භවයට වැටුනේ. ඒ මනුෂ්‍යාත්ම භවයත්. නෑ දියර දෙක සතර මහ භූතයෝ වැටුණු සිත නාමයයි. නාමංච නාම රූප දෙකේ ක්‍රියාවක්. විඥාන පත්‍ය සංකාර පත්‍ය විඥාන.
කර්මයක් අරමුණු කරලා නෙමෙයි දාන්නේ. ඇයි ඒකට භවයක් අරමුණු කරන්නේ? දැන් භවයක් නෑ. ඒ භවය කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීපු නමක්. නාම රූප දෙකේ ක්‍රියාව නෙමෙයිද තියෙන්නේ? ඒ නාම රූප දෙකේ ක්‍රියාව දැන් කොහෙද? ඒ දිව්‍ය ලෝක කියන තැන එහෙන් කියන්නේ ඔය දෙකනේ. එහෙනම් එතකොට දිව්‍ය භාවයට හෝ ඒ කියන්නේ උසස් භාවයටපත් වෙන්නේ සිත, පහත් භාවයටපත් වෙන්නේ සිතද නැද්ද? හැබැයි මේ සිත වටිනවා මවගේ කුසට වැටිච්ච හින්දා. එයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නේද? වෙන තැනකට වැටුණා නම් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ නිසා තමයි මේක සුගතියක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මේක ඒ කියන්නේ සුගතියක්. එහෙනම් මෙතන තර මිනිස්සය කියන වචනේ අර්ථයම තමයි උසස් වූ මනසක් කියන එක. ඒතර දැන් මෙතන මේ ධර්මයේ නිවැරදිව දැකගත්තොත් සෝවන් වෙන්නේ මමද සිතද? සිත සෝවන්. එහෙනම් සිත දුගතියට වැටෙන්නේ නැහැ. හොඳයි ධර්මානුශාසන අවසන් කාණ්ඩ කියන කාලය හරි කියන. ඉතින් මේ පහ විතරක් නෙමෙයි තව තියෙනවා. ඉතින් ඒකට කියන්නේ විද්‍යාමාන ප්‍රඥාප්තිය. තව තියෙනවා ඉතින් අවිද්‍යාමාන ප්‍රඥාප්තිය තියෙනවා. විද්‍යාමානෙන් විද්‍යාමාන ප්‍රඥාප්තිය තියෙනවා. ඒතර අවිද්‍යාමානෙන් අවිද්‍යාමාන ප්‍රඥාප්තිය තියෙනවා. ඉතින් මේවත් පුළුවන් නම් ඉතින් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. හැබැයි මම නෙමෙයි බලන්නේ. ඒක සිත තමයි කරන්න ඕනේ. ඒ සිත මගේ නෙමෙයි. ඒ අරමුණ ගන්න ඕනේ සිත. ඒතර අරමුණ ගන්න තමයි ධර්මය ඒ සිත පැත්තට හරවන්නේ. ඒතර ධර්මය අරමුණු කරන්නේ සිතයි. මම නෙමෙයි. මේක මමෙක් නෑනේ. එහෙනම් ධර්මය අරමුණු කරන්නේ මමද සිතද? එහෙනම් ධර්මය ලං කරන්න ඕනේ. හැබැයි ලං කරගන්නෙත් යාම තමයි. මට ලං කරලා දෙන්න බෑනේ. ධර්මයට නැමෙන්නේ මමද සිතද? කාමයට නැමෙන්නේ මමද සිතද? කාමයට නැමුණාම කාමාවචරයි. ඒතර අර රූපයට නැමුණොත් රූපාවචර. එහෙනම් රූපාවචර ධානයට සිත නැමිලා. අරූපාවචර ඒ සිත දුවත් එහෙනම් අරූපාවචර ඒ ස්වභාවයට සිත නැමිලා. ලෝකෝත්තර පැත්තට සිත නැමෙනවා. ලෝකයෙන් ඈතර කරන දෙයක් තියෙනවා. ඒකට කියනවා ලෝකෝත්තර කුසල් කියලානේ.